සුබ දවසක් වේවා සියලු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ ජලයේ ගුණාංග කියන රචනා ප්‍රශ්නය આવොත් කොහොමද ලියන්නේ කියලා. මේක පටන් ගන්න කලින්ම කියන්නම් සමහරු පටල ගන්න තැනක් තියෙනවා මෙහෙම තැනක්. හරිද? ඒ කියන්නේ මෙම ග්‍රහලෝකය තුල ජලය නැමැතිව කොහොමත් ජීවය පවතින්න බෑ. ජීවය පැවැත්ම සඳහා ජලය වැදගත් වන හේතුන් දෙකක් ලියන්නේ ඊට පස්සේ සමහරු ගුණාංග පටලවල එකත් එක ලියනවා. හරිද? ඊට පස්සේ පෘථිවි මත ජීවය පවත්වාගෙන යාම සඳහා ජලය සතු ගුණාංග 4ක් ලියන්න කිව්වට පස්සේ අර දෙකක් ලියලා ඊට පස්සේ අර දෙකක් ලියන ගුණාංගවල. එහෙම ලියන්න එපා. එතකොට මේ ගුණාංග කියන එක සහ හේතු කියන එක පටලවා ගන්න එපා. හේතු කියන ඒවා ඇහුවොත් මොකද්ද ලියන්න ඕනේ? හේතු දෙක. ගුණාංග කියන ඒවා ඇහුවොත් මොනවද ලියන්න ඕනේ? ගුණාංග 4. එතකොට හේතු දෙක මොකද්ද? හේතු දෙක තමයි ජීවි සෛල වල වැදගත් රසායනික සංඝටකයක් වීම තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි බොහෝ ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපීම. නමුත් අද රචනා ප්‍රශ්නේදී අපි කතා කරන්නේ මොකද්ද? පෘථිවිය මත ජීවය පවත්වාගෙන යාම සඳහා ජලය සතු වැදගත් ගුණාංග 4 මොකද්ද? විස්තර කරන්න. ඒවා මොනවද? ඒවා විස්තර කරන්න. හරිද? එතකොට මේ ගුණාංග 4 ගැන මම මුලින්ම කියන්නම්. ගුණාංග 4ක් තියෙනවා. මම ඔයාලට මතක් කරලා ඉන්නම් ගුණාංග 4 මොකද්ද කියලා. පළවෙනි ගුණාංගය තමයි සංසක්ති හැසිරීම. දෙවෙනි එක තමයි උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. තුන්වෙනි එක තමයි හිමායනයේදී සිදුවන ප්‍රසාරණය. හතරවෙනි එක තමයි ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. ඒතර කොහොමද දැන් රචනා ප්‍රශ්නයක් ආවට පස්සේ මුලින්ම පටන් ගන්නවා මේක ලියන්න. කොහොමද පටන් ගන්නෙ? පෘථිවිය මත ජීවය පවත්වාගෙන යාම සඳහා ජලය සතු වැදගත් ගුණාංග 4ක් ඇතේ. ඒ 4 වන්නේ කියලා මේ 4 ලියනවා. ඒතර මොකද්ද අපි ලියන්න පටන් ගන්නෙ? සංසක්ති හැසිරීම එකක්. බෝඩ් එකේ තියෙනවට ලොකුවට අවධානය දෙන්න එපා. මම කියන එකට විතරක් අවධානය දෙන්න. දෙවෙනි එක මොකද්ද? උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. තුන්වෙනි එක මොකද්ද? හිමායනයේදී සිදුවන ප්‍රසාරණය. හතරවෙනි එක මොකද්ද? ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. හරිද? සංසක්ති හැසිරීම. දැන් කොහොමද සංසක්ති හැසිරීම විස්තර කරන්න කියලා බලන්නකෝ. මම කියන්නේ මේක මේ කටු සටහනක් විතර ඔයාගේ ඔළුවේ ඇඳෙන විදිහට තමයි මම මේක කියලා දෙන්න යන්නේ. සංසක්ති හැසිරීම. ඒ වගේම එක දෙයක් මතක තියාගන්න මේක අර સિદ્ધාන්ත මේ විදිහට ඔක්කොම මතක් කරන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය රචනාවක් ලියා ගන්න ඕන විදිහට තමයි මම මෙන්න මේ උදව්ව කරන්නේ. හරිද? සංසක්ති හැසිරීමේදී දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි සංසක්තිය, අනිත් එක තමයි ආසක්තිය. හරිද? ඒතර මේ ආසක්තිය සහ සංසක්තිය කියන ගුණාංග දෙක විස්තර කරන්නේ අපි මෙන්න මේ සංසක්ති හැසිරීම. ඒතර සංසක්තිය කියන්නේ මොකක්ද? ජලාණු සහ ජලාණු අතර ඇති වන ආකර්ෂණය. හයිඩ්‍රජන් බන්ධන නිසා ජලාණු සහ ජලාණු අතර ඇති වන ආකර්ෂණය තමයි සංසක්තිය කියන්නේ. මොකද්ද මේ ආසක්තිය කියන්නේ? ජලාණු සහ වෙනත් අණු අතර ඇති වන ආකර්ෂණය. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ සංසක්තිය සහ ආසක්තිය කියන දෙක නිසාම ජලයට පරිවහන මාධ්‍ය ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. හරිද? ඔන්න මම සංසක්තිය ආසක්තිය රවුම් කරා. මෙතනින් දැම්මා පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියා කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. හරිද? ඊට පස්සේ කතා කරනවා සංසක්තියදීම් සහ ආසක්තියදීම් වෙන වෙනම. ඔයා දන්නා සාමාන්‍යයෙන් ශාකයක් ගත්තට පස්සේ ශාකයක ද්‍රව්‍ය පරිවහණය වෙන්නේ මෙන්න මේ කියන සංසක්තිය සහ ආසක්තිය නිසා. සංසක්තියදී වැදගත් දේ තමයි ජලාණු සහ ජලාණු අතර ඇති වන ආකර්ෂණ නිසා ශෛලමය තුලින් ජලය අඛණ්ඩ ජල කඳක් ලෙස ගුරුත්වයට එරෙහිව පරිවහණය වීම තමයි වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ගුරුත්වයට එරෙහිව අඛණ්ඩ ජල කඳක් ලෙස ශෛලම තුලින් ජලය පරිවහණය වීම තමයි මේකෙදි වෙන්නේ. හරිද? ඒක තමයි සංසක්තියදී. එතකොට ඒකේ ජලාණු එකට ආකර්ෂණය කරලා බැඳලා තියාගෙන ඉන්නවා. එතකොට ජලාණු එකතු වෙලා අඛණ්ඩ ජල කඳක් හැදෙනවා. ඊට පස්සේ මේක ගුරුත්වයට එරෙහිව පරිවහණය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සංසක්තිය තව යෙදීමක් තියෙනවා. ඒ තමයි ඉහළ පෘෂ්ඨික ආතතිය. හරිද? එතකොට මේ කොහොමද මේ ඉහළ පෘෂ්ඨික ආතතිය ඇති වෙන්නේ? ඒතර සාමාන්‍යයෙන් ජල පද්ධතියක් ගත්තට පස්සේ මෙහෙම ජල පද්ධතියක් තියෙනවා. මේකේ ඔන්න ස්තර දෙකක් ගමුකෝ. ඉහළ තියෙන ස්තර දෙකක්. හරිද? පෘෂ්ඨ දෙකක්. හරිද? මේ ඉහළ පෘෂ්ඨය, මේ තියෙනවා පහළ පෘෂ්ඨය. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? පහළ පෘෂ්ඨයේ ජලාණු විසින් ඉහළ පෘෂ්ඨයේ ජලාණු ආකර්ෂණය කරලා හදනවා පටලය. හරිද? ඒක තමයි ඉහළ පෘෂ්ඨික ආතතිය යෙදීම වෙන්නේ. එතකොට පහළ පෘෂ්ඨයේ ජලාණු විසින් ඉහළ පෘෂ්ඨයේ ජලාණු ආකර්ෂණය කළ පටලයක් හදන නිසා මෙන්න මේ පටලය මත සමහර කෘමීන් වාසස්ථානය කරගෙන ජීවත් වීම සිද්ධ කරනවා. හරිද? එතකොට ඉහළ පෘෂ්ඨික ආතතිය නිසා මොකද්ද වෙන්නේ? කෘමීන්ට වාසස්ථාන ලැබිලා තියෙනවා. එතකොට එහෙම ලැබිච්ච කෘමියක් වෙන්නේ දියලිස්සන්න. හරිද? ඒක තමයි ඉහළ පෘෂ්ඨික ආතතිය යෙදීම. ඊට පස්සේ කතා කරනවා ආසක්තිය ගැන. ආසක්තිය ගත්තට පස්සේ මෙහෙම කතාවක්. හරිද?
දැන් මෙහෙමනේ දැන් අපි හිතමු දැන් ඔන්න ශාකය තියෙනවා. ශාකයෙන් ඔන්න දැන් ජලය අඛණ්ඩ ජල කඳක් විතර දැන් පරිවහණය වෙනවා. එතකොට දැන් මෙන්න මේ ජල කඳේ ආකර්ෂණය මෙහෙම තියෙනවනේ දැන්. නමුත් මේක තාමත් පල්ලෙහාට වැටෙන්න පුළුවන් නේ. ඇයි මේක දැන් ජල කඳක් විතර මේ කට්ටිය එකට හිටියත් මේක පල්ලෙහාට වැටෙන්න තාම සම්භාවිතාවක් තියෙනවා. ඒක නිසා මොකද්ද කරන්නේ? ජලාණු සහ සෛල බිත්ති අතර ඇති වෙනවා. දැන් මේ ජලාණු සහ සෛල බිත්ති අතර. සෛල බිත්ති අතර ආකර්ෂණයක් ඇති වෙනවා. එතකොට මොකද්ද කරන්නේ? මෙන්න මේක හොඳට මෙහෙම තව මේකේ බන්ධනය වැඩි වෙනවා. මේක බැඳලා තියාගන්න එක තව වැඩි වෙනවා. එතකොට ගුරුත්වයට එරෙහිව කොහොමත් උඩට යන්න තමයි තියෙන්නේ. උත්සේදනය මෙහෙන් උඩට අදිනවා. එතකොට දැන් මේක කොහොමත් බිමට වැටෙන්නේ නැහැ. මේක හොඳට ඇදලා තියාගෙන ඉන්න දෙපැත්තෙනුත් ඒක නිසා ජලය උඩට යනවා. එතකොට ආසක්තියදිත් වෙන්නේ මොකක්ද? ජලය සහ ජලයේ දී වූ ද්‍රව්‍ය පරිවහණය වීම තමයි වෙන්නේ. ජලය හා ජලයේ දී වූ ද්‍රව්‍ය පරිවහණය සඳහා ආසක්තිය උපකාරී වෙනවා. තේරුණාද? එතකොට නමුත් ආසක්තිය තියෙන ජලාණු සහ සෛල බිත්ති අතර. ඒක සාමාන්‍යයෙන් මත තියාගන්න. ඊට පස්සේ කතා කරන උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. ඒක කතා කරද්දී අපි සාමාන්‍යයෙන් ඇත්තටම ගතිගුණ දෙකක් ගැන තමයි කතා කරන්නේ. හරිද? එතකොට මේ කතා කරන ගතිගුණ දෙක වෙන්නේ මොකක්ද? එකක් තමයි අධික විශිෂ්ටතාවය. අංක 1 අධික විශිෂ්ටතාවය. දෙවෙනි එක මොකක්ද? අධික වාෂ්පීකරණතාවය. එතකොට දැන් අපිට පැහැදිලි කරන්න තියෙන මෙන්න මේ කියන අධික විශිෂ්ටතාවය සහ අධික වාෂ්පීකරණතාවය. හරිද? ඒතර අධික විශිෂ්ටතාවය කියන්නේ මේ වගේ කතාවක්. ඒ කියන්නේ ඒකෙදි කියනවා සාපේක්ෂ ඉතා විශාල තාප ශක්ති ප්‍රමාණයක් ජලය විසින් අවශෝෂණය කරත් නිදහස් කරත් ජලයේ සිදුවන උෂ්ණත්වය වෙනස් වීම අවම. ඇත්තරම එතන ජලයේ තාපස ආරක්ෂකත්වය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක මෙහෙමයි. ජල ස්කන්ධ වේවා ජීවි පද්ධති වේවා. දැන් ඒව තියෙනවනේ කොහේ හරි. ඒව අපිට බාහිර පරිසරයේ තියෙනවා. ඒ බාහිර පරිසරයේ අපි හිතමුකෝ උෂ්ණත්වය සෑහෙන විදිහට ඉහළ පහළ යනවා කියලා. නමුත් මෙන්න මේ ජල ස්කන්ධ තුල සහ ජීවි පද්ධති තුල ඊට සාපේක්ෂව සිදුවන උෂ්ණත්ව වෙනස් වීම ඊටාම අවමයි. හරිද? තේරුණාද? එතකොට ඒක අපි මෙහෙම කියනවා ජලයේ අධික විශිෂ්ට තාපය නිසා පෘථිවිය මත සිදුවන උෂ්ණත්ව උච්චාවචනවලදී ජීවි ස්කන්ධ සහ ජීවි පද්ධති තුල ජලයේ තාපස ආරක්ෂකයක් විදිහට හැසිරෙනවා කියලා. හරිද? එතකොට මේකේ එතකොට මොකද්ද අපිට කියන්න තියෙන්නේ අධික විශිෂ්ට තාපය. අර තාප සාපේක්ෂව ඉතා විශාල තාප ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කිරීම සහ නිදහස් කිරීම වුණත් ජලයේ සිදුවන උෂ්ණත්වය වෙනස් වීම අවමයි. ඒතර අවමයි කියලා දාගන්න මේක. ඒ පොයින්ට් එක මොකද්ද කියලා මතක් කරගන්න. ඊට පස්සේ මොකද්ද මේක යෙදෙන්නේ කොයි වගේ තැන්වලද? ජල ස්කන්ධ සහ ජීවි පද්ධති තුල. හරිද? මේ වගේ මොකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ? තාපස ආරක්ෂකයක් විදිහට. හරිද? ඊට පස්සේ කතා කරන අපි අධික වාෂ්පීකරණ තාපය. හරිද? අධික වාෂ්පීකරණ තාපය කියන්නේ මේ වගේ දෙයක්. සාමාන්‍ය හිතන්නකො මිනිස් සමෙන් ස්වේදය වාෂ්ප වෙනවා කියලා. එතකොට සිදුවන ජල හානිය අවම. එතකොට අපිට පේන විදිහට පොඩ්ඩයි තමයි ජල හානිය. නමුත් එයා ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් අරගෙන තමයි එයා වාෂ්ප වෙන්නේ. හරිද? අවම ජල හානියකින් විශාල තාප ශක්ති ප්‍රමාණයක් නිදහස් කිරීම සිදු කරන්න පුළුවන්. හරිද? ඒක තමයි අධික වාෂ්පීකරණයේ වැදගත්කම වෙන්නේ. අවම ජල හානිය සිදු කරමින් වැඩි තාප ශක්ති ප්‍රමාණයක් නිදහස් කිරීම සිදු කළ හැකියි. හරිද? එතකොට ඒක වැදගත් වෙන්නේ මොකටද? දේහ පෘෂ්ඨ සිසිල් කිරීමට තමයි ඒක වැදගත් වෙන්නේ. දේහ පෘෂ්ඨ සිසිල් කිරීම නිසා මොකක්ද වෙන්නේ? අධික උණුසුම් වීම වළක්වනවා. දේහ පෘෂ්ඨ සිසිල් කිරීම නිසා අධිකව උණුසුම් වීම වළක්වනවා. ඒ කියපු කතන්දර ටික ලිව්වොත් මෙහෙම එන්නේ. මොකද්ද වෙන්නේ? අවම ජල හානියකින් මොකද්ද කරන්න පුළුවන්? විශාල තාප ප්‍රමාණයක් නිදහස් කිරීම සිදු කර හැකියි. හරිද? එතකොට ඒකෙන් මොකක්ද වෙන්නේ? දේහ පෘෂ්ඨ සිසිල් කිරීම. හරිද? දේහ පෘෂ්ඨ සිසිල් කරන්නේ කාගේද? ඕගොල්ලන්ට දෙනවා උදාහරණ විදියට මිනිසා සහ ශාක. හරිද? මිනිසාගේ කොහොමද වෙන්නේ? මිනිස්සාමෙන් ස්වේදය වාෂ්ප වෙනවා. මිනිස්සාමෙන් ස්වේදය පිටවීම නිසා දේහ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ශාකවල මොකද්ද වෙන්නේ? ශාකවල සිදුවන උත්සේදනය නිසා ශාක පෘෂ්ඨයේ සිසිල්ව පවත්වා ගැනීම සිදු වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය කියන දෙක තමයි මෙතනදී අපි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ හිමායනයේදී සිදුවන ප්‍රසාරණ. ඒකදී අපි කියනවා මේ වගේ කතා. ඉස්සෙල්ලා අපි කියනවා වෙනත් ද්‍රව ගැන. ඊට පස්සේ අපි වහිනවා ජලය කියන ද්‍රවයට. ඒතර සාමාන්‍යයෙන් අනෙක් ද්‍රව ගත්තට පස්සේ ජලය නෙමෙයි වෙන ද්‍රවයක් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ද්‍රවයක් හැසිරෙන්නේ මෙහෙමයි. එයාගේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. මොකද ඒකේ අර ඝන ද්‍රව වායු විදිහට සාමාන්‍යයෙන් අවස්ථා වෙනස් වෙනෝනේ. එතකොට එහෙම වෙන්න උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයාගේ ඝනත්වය අඩු වෙනවා.
හරිද? ඒක තමයි සාමාන්‍ය ද්‍රවය. නමුත් ජලයේ තියෙන ප්‍රශ්නේ තමයි ජලයේ උපරිම උෂ්ණත්වය පෙන්වන්නේ 4යි සෙල්සියස් වලදී. හරිද? උපරිම උෂ්ණත්වය පෙන්වන්නේ 4යි සෙල්සියස් වලදී 4යි සෙල්සියස් වලට වඩා අඩු වෙද්දී ජලයේ සිදුවන හිමායන වීම කියලා ක්‍රියාවලියක්. හරිද? හිමායන වීම පටන් ගන්නවා 4යි සෙල්සියස් වලට වඩා අඩු වීමේදී හිමායන වීම ආරම්භී මොකද්ද හැදෙන්නේ? අයිස්. අයිස් ස්පටික හැදෙනවා. හරිද? ඒතර මොකද්ද වෙන්නේ? මෙන්න මේ කියන අයිස් කියන මේ හැදෙන සංසිද්ධිය නිසා අපිට වැදගත් භාවිතයක් තියෙනවා. ඒක තමයි. දැන් හිතන්නකො මෙහෙම. දැන් සාමාන්‍ය ශීත ඍතුව වෙනෝනේ. ශීත ඍතුවේදී දැන් ජලය මිදීමට ලක් වෙනෝනේ. දැන් මෙහෙම ජල මොකක් හරි එකක් තිබ්බොත් ජලය මිදලා මෙහෙම අයිස් හැදුණා කියමුකෝ. මේ අයිස් ඇවිල්ලා උඩ පාවෙනවා. මේ හැදෙන අයිස් ස්තරේ තාප පරිවාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට තාප පරිවාරකයක් විදිහට මෙන්න මේ අයිස් ස්තරය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි. දැන් හැදෙන අයිස් ඔක්කොම උඩටනේ එකතු වෙන්නේ. නමුත් මෙන්න මේ යට තාම තියෙන ද්‍රව ජලය. හරිද? යට ද්‍රව ජලය තියෙන නිසා ජීවීන්ට මෙන්න මේ ද්‍රව ජලය තුල තාමත් නොනැසී ජීවත් වෙන්න පුළුවන්. හරිද? ඒක පැහැදිලිද? එතකොට මොකද්ද වෙන්නේ? හිමායන වීම පටන් ගන්නතර පස්සේ අයිස් හැදෙනවා. එතකොට ශීත ඍතුවේදී සාමාන්‍යයෙන් ජල ස්කන්ධ තුල වාසය කරන ජීවීන්ට නොනැසී පැවැත්මට මෙන්න මේ අයිස් හැදීම කියන එක වැදගත් වෙනවා. හරිද? ඒකත් ජීව පවත්වාගෙන යාමට ජලය සතු වැදගත් ගුණාංගය. එතකොට ඒකේ කියන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අයිස් කතාවෙන් අපිට කියන්න තියෙන්නේ ශීත ඍතුවේදී මෙන්න මේ ජීවීන් නොනැසී පැවැත්ම තමයි. ඊට පස්සේ ද්‍රාවකයන් ලෙස ඇති සරල නිපුණත්වය. මොකද්ද මේ සරල නිපුණත්වය කියන්නේ? සරල නිපුණත්වය කියන්නේ ගොඩක් දේවල් වලට දක්ෂයා වගේ කතාවක් තමයි කියන්නේ. හරිද? එතකොට දැන් ජලයේ ද්‍රාවකයන් ලෙස ඇති සරල නිපුණත්වය කියන්නේ මෙයාට ගොඩක් දේවල් දිය කරගන්න පුළුවන්. මෙන්න මේ ගොඩක් දේවල් දිය කරගැනීමේ හැකියාව මෙයාට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි ඉස්සෙල්ලා බලන්නේ. මෙන්න මෙයාට මේ ගොඩක් දේවල් දිය කරගැනීමේ හැකියාව ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? ද්‍රවීයතාවය නිසා. හරිද? ද්‍රවීයතාවයෙන් කොහොමද මෙයා දේවල් දිය කරන්නේ? මෙයා දැන් මොකක් හරි දිය කරගන්න දෙයක් තිබ්බොත් මෙයා කරන්නේ අන්නේ දිය කරගන්න ඕන අණුත් එක්ක මෙයා හයිඩ්‍රජන් බන්ධන හදනවා. හරිද? හයිඩ්‍රජන් බන්ධන හැදීම නිසා වෙනත් අණු සමග හයිඩ්‍රජන් බන්ධන සෑදීම නිසා ජලය ගොඩක් දේවල් දිය කරගන්න සමත් වෙලා තියෙනවා. හරිද? ඒකත් ඕනනම් ලියන්න පුළුවන් හයිඩ්‍රජන්. ද්‍රාවයන් වට කරමින් හයිඩ්‍රජන් බන්ධන සෑදීම නිසා ජලයේ බොහෝ දේවල් දිය වේ. ඊට පස්සේ අපි කියනවා මේක ආයනික ස්වභාවය මත පදනම් වීමක් නෙමෙයි. හරිද? මෙන්න මේක ඇවිල්ලා තියෙන ආයනික ස්වභාවය මත නෙමෙයි. මොකක් හරි ඔය දිය කරගන්න අණුවක ආයනික ස්වභාවය මත නෙමෙයි මේක පදනම් වෙන්නේ. ද්‍රව්‍යතාවය මත තමයි මේක පදනම් වෙන්නේ. ඊට පස්සේ අපි කියනවා මොනවද මෙයා දිය කරගන්න දේවල්? දේවල් තුනක් මෙයා දිය කරගන්න. අන්න ඒ දේවල් තුන මොනවද කියලා බලන්න ඕන. හරිද? ඒ දේවල් තුන තමයි මෙහෙමයි. මෙයා දිය කරගන්නවා කොහොමද? ද්‍රවීය අණු. හරිද? ද්‍රවීය අණු වල ද්‍රව්‍යතාව තියෙනවා. ඊට පස්සේ නෙත් එතන ආයනික අණු. හරිද? ආයනික සංයෝග. හරි? තුන්වෙනි එක තමයි ද්‍රවීය සහ ආයනික ප්‍රදේශ දෙකම සහිත අණු. හරිද? හරිද? ද්‍රවීය අණු විතර මෙයා මොනවද දිය කරගන්නේ? ද්‍රවීය අණු විතර මෙයා දිය කරගන්නේ ග්ලූකෝස්. හරිද? ඊට පස්සේ ආයනික සංයෝග විතර මෙයා දිය කරගන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හේවත් ලුණු. ද්‍රවීය සහ ආයනික ප්‍රදේශ දෙකම තියෙන අණු වෙන්නේ මොනවද? ලයිසෝසයිම් වගේව තමයි ද්‍රවීය සහ ආයනික ප්‍රදේශ දෙකම තියෙන්නේ. හරිද? මෙන්න මේ අර අපි කලින් කිව්ව කතාව පොඩ්ඩක් මේක පටල ගන්න පුළුවන්. අර මේ ද්‍රාවයන් වට කරමින් හයිඩ්‍රජන් බන්ධන හදලා මෙයා දේවල් දිය කරගන්නවා කිව්වා. නමුත් ආයනික සංයෝගවලදී මෙයා එහෙම කරන්නේ නැහැ. ඒක ලොකුවට ඔට්ටු වෙන්න ඕනේ නැහැ. අපේ රචනා ප්‍රශ්න ලියා ගන්න මේ ටික ඇති. හරිද? එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි අවසාන වශයෙන් ලියන්න. මේක එතකොට ද්‍රාවක ලෙස ඇති සරණිපත්‍ය මෙයාට ලැබිලා තියෙන්නේ ආයනික ස්වභාවය මත නෙමෙයි ද්‍රවීයතාව නිසා. හරිද? ජීවය පවත්වාගෙන යාම සඳහා ජලයේ සතු ප්‍රධාන ගුණාංග හතරක් ඇත. ඒ ගුණාංග හතර වන්නේ සංසක්ති හැසිරීම, උෂ්ණත්වයේදී සිදුවන උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට හැකියාව, හිමායනයේදී සිදුවන ප්‍රසාරණය සහ ද්‍රාවකයන් ලෙස ඇති සරල නිපුණත්වය. එතකොට සංසක්ති හැසිරීම පැහැදිලි කරනවා. සංසක්ති හැසිරීම යටතේ අපිට පැහැදිලි කරන්න තියෙන්නේ ආසක්තිය සහ සංසක්තිය. සංසක්තිය යනු ජල අණු සහ ජල අණු අතර ඇතිවන ආකර්ෂණය හයිඩ්‍රජන් බන්ධන හැදීම නිසා. ඊට පස්සේ ආසක්තිය කියන්නේ ජල අණු සහ වෙනත් අණු අතර ඇතිවන ආකර්ෂණය. ඊට පස්සේ ආසක්තිය නිසා මොකද්ද වෙන්නේ? මේ දෙකම නිසා ජලය පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ආසක්තිය නිසා ජල අණු සහ ජල අණු අතර ඇතිවන ආකර්ෂණ නිසා ගුරුත්වයට එරෙහිව ශෛලම තුළින් ජලය අඛණ්ඩ කඳක් ලෙස පරිගහණය වෙනවා. ඒ වගේම තමයි සංසක්තිය නිසා මෙයා ඉහළ පෘෂ්ඨික ආතතිය දරනවා. ඉහළ පෘෂ්ඨික ආතතිය ඇති වෙන්නේ කොහොමද? ජල ස්තරයක් ගත්තට පස්සේ ඒකේ පහළ පෘෂ්ඨයේ ජල අණු විසින් ඉහළ පෘෂ්ඨයේ ජල අණු ආකර්ෂණය කිරීමේ පටලයක් හදනවා. මෙන්න මේ පටලය මත
දියලිස්සන්නා වෙන කෘමීන්ට වාසස්ථාන සැපීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ කතා කරනවා ආසක්තිය ගැන. ආසක්තිය ඇති වෙන්නේ එතකොට කොතනදද ඒක ගත්තේ? දැන් ශාකය තුළින් ජලය පරිවහණය වෙනවා. ජලය පරිවහණය වෙද්දී ජලාණු සහ සෛල බිත්තිය අතර වන ආකර්ෂණ නිසා ජලය සහ ජලයේ දී වූ ද්‍රාව්‍ය පරිවහණයට මේක උපකාරී වෙනවා. එතකොට අපි සංසක්ති හැසිරීම කතා කරලා ඉවරයි. ඊට පස්සේ කතා කරනවා මොකද්ද? උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව අපි පැහැදිලි කරේ දේවල් දෙකක් යටතේ. අධික විශිෂ්ටතාවය තමයි එකක්. ඊළඟට අධික වාෂ්පීකරණතාවය. අධික විශිෂ්ටතාවයේදී අපි මොකද්ද කියන්නේ? සාපේක්ෂ විශාල ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කිරීම සහ නිදහස් කිරීම සිදුවත් ජලයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම අවමයි. ඒක නිසා මොකද්ද වෙන්නේ? පෘථිවිය මත සිදුවන උෂ්ණත්ව උච්චාවචන වලදී ජීවි ස්කන්ධ සහ ජල ස්කන්ධ සහ ජීවි පද්ධතිය තුල ජලයේ තාපස ආරක්ෂකයක් ලෙස හැසිරෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අධික වාෂ්පීකරණ තාපය ඒකදී මොකද්ද කියන්නේ? අවම ජල හානිය සිදු කරමින් ඊටා විශාල තාප ශක්ති ප්‍රමාණය නිදහස් කිරීමට ජලය සමත් වෙනවා. ඒක නිසා දේහ පෘෂ්ඨ සිසිල්ව තබා ගන්නවා. දේහ පෘෂ්ඨ සිසිල්ව තබා ගැනීම නිසා මොකද්ද වෙන්නේ? අධික උණුසුම වීම වළක්වනවා. කාගෙද මෙයා වළක්වන්නේ? මිනිසා සහ ශාකවල. මිනිසාගෙන් කොහොමද වළක්වන්නේ? මිනිස් සමෙන් ස්වේදේ වාෂ්ප වීම නිසා දේහ උෂ්ණත්වය නිත මට්ටම පවත්වා ගන්නවා. ශාකවලින් කොහොමද සිදුවෙන්නේ? උත්සේදනය නිසා ජලය ඉවත් වෙනවා. ඉතින් මොකද්ද කරගන්නේ? ශාක පෘෂ්ඨය සිසිල්ව පවත්වා ගන්නවා. ඒ කියන්නේ සූර්යාලෝකයෙන් සිදුවන අධික උණුසුම වීම වළක්වා ගැනීම සිදු වෙනවා. ඒතකොට ඊට පස්සේ කතා කරන තුන්වෙනි කාරණේ හිමායනදී සිදුවන ප්‍රසාරණය. සාමාන්‍ය ද්‍රවයක් ගත්තට පස්සේ ඒකේ උෂ්ණත්වය වැඩි වෙද්දී ඝනත්වය අඩු වෙනවා. ජලයේ තියෙන කේස් එක තමයි ජලයේ උපරිම ඝනත්වයක් පෙන්වන්නේ 4 සෙල්සියස් වලදී. 4 සෙල්සියස් වලට වඩා අඩු වෙද්දී ජලය හිමායන ලක් වෙන. හිමායන ලක් වීම නිසා මොකද්ද හදන්නේ? මෙයා අයිස් හදනවා. අයිස් හැදීම නිසා මොකද්ද වෙන්නේ? ශීත ඍතුවේදී ජීවීන්ට නොනසී පැවැත්මට දායක වෙනවා. ජල ස්කන්ධ තුල ඉන්න ජීවීන්ට. ඊට පස්සේ ද්‍රාවක ලෙස සරල නිපුණත්වය ගැන කියනවා. ද්‍රාවක ලෙස සරල නිපුණත්වය අපි කොහොමද මුලින් පටන් ගන්න? මේක ද්‍රවීයතාවය නිසා ලැබී ඇති ගුණයක් කියනවා. ඒ වගේම මේක සංයෝගයේ ආයනික ස්වභාවය මත පදනම් වෙන්නේ නැහැ කියනවා. කොහොමද ඊට පස්සේ අපි කියන්නේ මේ ද්‍රවීයතාව නිසා මෙයා දේවල් දිය කරගන්නේ? ද්‍රාව්‍ය අණු වට කරගෙන මෙයා හයිඩ්‍රජන් බන්ධන සාදමින් තමයි මෙයා මේ දේවල් දිය කරගැනීමට දායක වෙන්නේ. ජලයේ දියවන දේවල් වර්ග තුනකට බෙදෙනවා සාමාන්‍යයෙන් ද්‍රවීය අණු, ආයනික සංයෝග සහ ද්‍රවීය සහ ආයනික ප්‍රදේශ දෙකම සහිත සංයෝග කියලා. ද්‍රවීය අණු වෙන්නේ මොනවද? ග්ලූකෝස්. ඊට පස්සේ ආයනික සංයෝග වෙන්නේ මොකද? සෝඩියම් ක්ලොරයිඩ්. ඒ වගේම තමයි ද්‍රවීය සහ ආයනික ප්‍රදේශ දෙකම සහිත සංයෝග වෙන්නේ මොනවද? ලයිසෝසයිම්. ඒතර ඔන්න ඔය කියන විදිහට තමයි අපේ රචනා ප්‍රශ්නේ අපි අද සාකච්ඡා කරා. මේකට විනාඩි 15ක් 20ක් වගේ යන්නේ සාමාන්‍යයෙන්. අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක එකතු වෙලා ඉන්න පුන්සර පිටිදුව බයොලොජි කියලා ගහන්න ටෙලිග්‍රෑම් එකේ. ඒකත් එක්ක එකතුලා බලන්න. මේකේ මම නෝට් එකක් ඔයාලට ටයිප් කරපු විදිහට හදලා දෙන්නම්. හරිද? මාකින් ස්කීම් එකයි මෙන්න මේ නෝට් කෙටි සටහන. කෙටි සටහනේ අපේ මයින්ඩ් මැප් එකේ මම දෙකම දාන්නම්. එතකොට ඔයාලට විභාගයට කලින් මේක විතරක් බලාගත්තාම ඇති. එතකොට සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න පුහුණුව අපේ පළවෙනි වීඩියෝ එකනේ මේක. තව වීඩියෝ ඉස්සරහට වැටෙනවා. හරිද? එතකොට මේ ඔයාලට රචනා ප්‍රශ්න වලට වීඩියෝ සෙට් එකක් තියෙනවා. එතකොට ඔයාලට තියෙන රචනා ප්‍රශ්නයක් අඩස කොහොමද මේක ලියන්නේ කියලා මේක බලාගත්තා මතක් කරගත්තා ලිව්වා. හරිද? නැතුව පොයින්ට් පාඩම් කරලා හරියන්නේ නැහැ. මේ වගේ ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ වගේ සටහන. මේ සටහන තියෙනම් ඔයාට ඕනම රචනා ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. හරිද? එහෙනම් ඒකත් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. තව දෙයක් තමයි මේකේ අර સિદ્ધාන්ත ලෝකෝට මම කියලා දුන්නේ නැහැ. මේකේ ඔයාට මම රචනා ප්‍රශ්න ලියන කට්ටියට තමයි කියලා දුන්නේ. ඒතකොට සාමාන්‍ය පාඩම එක සැරයක් සෙට් වෙලා ඉන්න ළමයෙක් නම් මේකට සෙට් වෙලා වැඩේ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම තීරය දැනුමත් ලාවට වගේ උඩින් කියාගෙන යනවා. නමුත් මේක ගොඩක්ම සෙට් වෙන්නේ තීරය දැනුම තියෙන සාමාන්‍යයෙන් දෙයක් කරගෙන ඉන්න සාමාන්‍යයෙන් යම් මට්ටමක ඉන්න ළමයට මේක බලපු ගමන් එයාට පාඩම සටස් ගාලා ෆිට වෙනවා. රචනාවල අවුල් තියන අයට අනිවාර්යෙන් මේ ක්‍රමේ ප්‍රැක්ටිස් කරන්න. මේක එක සැරයක් ඔයාගේ අතින්ම ලියන්න. මේ පේන විදිහට ලියාගන්න. සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් ඔන්න ඔයාලට මේක බ්‍රයිට්නස් එක පොඩ්ඩක් අඩු කරලා දෙන්නම්. මේ ගානින් පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මගේ අකුරු පැහැදිලි නෑ අර කියන දේවල් එක්ක ඔයත් සම්පත් පොත ළඟ තියාගෙන ඔයා මේක ලියා ගන්න. හරිද? ඊට පස්සේ මම මේක කොහොම printed note එකක් දාන්නම් මේ Telegram group එකට. Telegram group එකට join වෙන්න මෙහෙම. මේකත් පේනවද දන්නෙත් නෑ. පුන්සර පිටිදුව biology කියලා ගහන්නකො Telegram එකේ. තාම හදලා නැහැ group එක. මම හදලා මේක upload කරලා තියන්නම්. එහෙම නැත්නම් comment section එකේ හරි දාන්න. හරිද? එහෙනම් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු එහෙනම් හැමෝටම ජය වේවා.